ආයිබෝවන් තෙරුවන් සරණයි. සයන්ස්ටිෆික් ඇස්ට්‍රෝලොජි YouTube නාලිකාවට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ සූර්යයා හෙප රවි ග්‍රහයා මීන රාශිය මේෂ රාශිය සංක්‍රාන්තිය සමග ඔබට කොහොමද මේ මාසයේ ඔබට කොහොමද අප්‍රේල් මාසේ 16ත් මැයි 17ත් අතර කාලය ඔබට කොහොමද ඔබට මොන වගේ සිදුවීම් සිදුවේද ලග්න අනුව අපි පොදු පලාවල විග්‍රහය මේ ඔබට දැන් පවසනවා. ඒ අනුව ඔබගේ ජීවිතයේ හදාගන්න අඩුපාඩු සකස් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු මේෂ ලග්නෙට කොහොමද මේ රවි මාරුව කොහොමද කියලා. මේෂ ලග්නයේ රවි ග්‍රහය එන්නේ ලග්නෙට. ඒ කියන්නේ තේජෝ රාශියක් වෙන මේෂ රාශියටමයි රවි ග්‍රහ සංක්‍රාන්තිය එන්නේ. එතකොට ඔබේ හඳහනේ ගත්තන් පස්සේ ඔබේ පළවෙනි කොට තමයි රවි ග්‍රහය සංක්‍රාන්ති වෙන්නේ. සාමාන්‍ය මේ මාසය තුල ලකී රක්ෂා වෙළඳ ව්‍යාපාර වලින් සුබඵල ලැබෙන කාලයක් කියලා කියන්න පුළුවන්. තරම් අහංකාර ගතියක් පෙන්වන මාසයක්. බොහෝ විට දුක්මුසු ආරංචියක් අහන්න දකින්න වෙයි. තමන්ගේ හිතවල සනීප නැති වෙලා හිතවලට කරදරයක් වෙලා හිතවල නැත්නම් මරණාසන්න වෙලා අන්න ඒ වගේ දේක් අහන්න දකින්න වෙයි. ඒකට සාමාන්‍යයෙන් තැන් තැන් වල ඇවිදින්න සිදුවෙන කාලයක් තමයි මේ මාසේ. විශේෂයෙන්ම උණ රෝග, ඇස් රෝග වලින් පොඩක් පරිස්සම් වෙන්න මේස ලග්නේ ඔබ නම්. මහලොකු වැඩ රාජකාරි බහුල වෙන කාලයක්. සාමාන්‍යයෙන් විවේකයක් නැති කාලයක් වශයෙන් තමයි මේ මේෂ ලග්නේ ඔබට මේ මාසය තුල මේ පෙන්눔 කරන්නේ. ඉතින් මොකද හේතුව විශේෂයෙන්ම රවි කියන්නේ සූර්යයා තමයි ග්‍රහලෝක ග්‍රහ මණ්ඩලයේ රජ්ජුරුව. එයා ඉන්නේ තේජෝ ගුණ තියෙන තේජෝ රාශියටම ඉන්නේ. ඒ නිසා මේ කාලේ පොඩ්ඩක් මේෂ ලග්නේ හිමි ඔබට තරහ යන්න පුළුවන්. ඇගේ උෂ්ණ අධික වෙන්න පුළුවන්. අන්නයත් එක කෝප වෙන්න කිපෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් සිහිබුද්ධියෙන් මේ කාලය ගත කරන්න. ඒ වගේම ඇස් සම්බන්ධ අසනීප වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙ රොඩක් හරි යන්න පුළුවන්. මම මේ කියන ටික හිතට අරගෙන වැඩ කටයුතු සිදු කරගෙන යන්න. එතකොට අපි බලමු උෂුඹ ලග්නෙට මේ රවි සංක්‍රාන්තිය කොහොමද කියලා. උෂුඹ ලග්නෙට රවි ග්‍රහය ගෝචර වෙන්නේ 12 වෙනි භාවයට. මේ 12 වෙනි භාවයේ රවි ගෝචර වෙනවා මාස කාලයක්. ඒ මාසය තුල ප්‍රතිඵලය කියන්නේ අප්‍රේල් මාස 16ත් මැයි 16ත් අතර කාලේ ප්‍රතිඵල මේ වගේ තමයි ලැබිච්ච ගෞරවය ප්‍රශංසා අඩු වෙන කාලයක්. පොඩක් අඩු මේස උෂුඹ ලග්නේ නම් පොඩ්ඩක් හොඳ මදි කාලයක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. සිත්ඇවුල් වලට ලක් වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. තමන් කරගෙන යන කටයුතු වල පහළ බැසීමක්. මේ දක්වා යම් දෙයක් කරගෙන යනවා ඒක පොඩ්ඩක් අඩු වෙනවා. ඒක නැවතිනවා. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන පුළුවන් කාලයක් වශයෙන් තමයි උෂුඹ ලග්නේ ඔබට පෙන්눔 කරන්නේ. අනවශ්‍ය වියදම්, නිෂ්ඵල වියදම් ඇති වෙන කාලයක්. අපි වියදම් කරන කිසි පළක් නැති දේවල් සම්බන්ධව. ඒ නිසා උෂුඹ ලග්නේ ඔබ වියදම් කිරීමේදී පරිස්සම් වෙන්න. මොකද නිෂ්ඵල වියදම් ඇති වෙන කාලයක් වශයෙන් තමයි මේ කාලේ පෙන්눔 කරන්නේ. නිකරුණේ ගමන් බිමන් යෙදෙන කාලයක්. අර යන ගමන් ප්‍රතිඵලයක් නැහැ. අනවශ්‍ය ගමන් නිකරුණේ ගමන් බිමන් හස්තිය දුවන කාලයක් වශයෙන් තමයි මේ කාලේ පෙන්눔 කරන්නේ. ලාභ බලාපොරොත්තුෙන් වියදම් කරන්න ගිහිල්ලා පාඩු විඳින්න පුළුවන්. අපි මොනවා බිස්නස් එකක් ව්‍යාපාරයකට මුදලක් ආයෝජනය කරලා පාඩුවක් දින වෙන පුළුවන් කාලයක් වශයෙන් තමයි මේ මාසෙ පෙන්눔 කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් විපැහැදම් කිරීමේදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. යාළුවන්ගෙන් නෑදැන් ඈත් වෙලා වෙන කාලයක්. ආරවුල තියෙන කාලයක්. හිතවරකම ඇති වෙන කාලයක් වශයෙන් තමයි උෂුඹ ලග්නේ ඔබට මේ කාලයේ. ඒ නිසා පොඩ්ඩක් ඒ කටයුතු ආශ්‍රය කරද්දී පරිස්සමින් තමයි ආශ්‍රය කරන්න ඕන. උෂුඹ ලග්නේ ඔබගේ හිතවත් නෑයෙක්ට ළඟම හිතවත් මිතුරෙක්ට අසනීපයක් ඇති වෙන පුළුවන් කාලයක් වශයෙන් තමයි මේ මාසෙ පෙන්눔 කරන්නේ. නිසා ඔබේ ළඟම හිතවතෙක් ශරීර සෞඛ්‍ය පිරිහීමක් ඇති වෙන පුළුවන් කාලයක් තමයි උෂුඹ ලග්නේ මේ කාලේ. අපි දැන් බලමු මිථුන ලග්නේ කොහොමද කියලා. මිථුන ලග්නේ රවි ග්‍රහය ගෝචර වෙන්නේ අයස් ස්ථානෙට. එතකොට මේ සාමාන්‍ය රවි මිථුන ලග්නෙට රවි මාරුව ගොඩක් හොඳයි. සුබ පල් දෙන කාලයක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. ගෞරවයේ සැලකිලි හම් වෙන කාලයක්. වැඩි වැඩියෙන් ලැබෙන කාලයක්. උසස් තත්ත්වයකට තමන් හිටපු තත්ත්වයට උසස් තත්ත්වයට එන්න පුළුවන් කාලයක් වශයෙන් තමයි මේ මාසෙ පෙන්눔 කරන්නේ. තනතුරු වලින් උසස් වීම ලැබෙන කාලයක්. තමන්ගේ වෙන ප්‍රොමෝෂන් එක බලාපොරොත්තු වෙන නම් උසස් වීම ලැබෙන පුළුවන් කාලයක් තමයි මේ මාසේ. එහෙම නැත්නම් ඉන්නතන මාරු වෙලා මීට වඩා පහසු රැකියාව වාසනාවක් ලැබෙන කාලයක් කියන්න පුළුවන් මේ අප්‍රේල් 16ත් මැයි 17ත් අතර කාලය. හොඳ ආහාර පාන ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයක්. එතකොට සාමාන්‍ය හොඳ පාටි වලට සම්බන්ධ වෙනවා. නයිට් පාටි වලට ඉන්වයිට් කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒවට සහභාගී වෙනවා. අන්න ඒ වගේ පාටි වලට යන්න ඉඩ තියෙන කාලයක්. ගොඩක් පාටි වැඩි. උත්සව බොහොම වැඩි කාලයක් තමයි මේ මිථුන ලග්නේ ඔබට.
සාමාන්‍ය මුදල් අතින් යහපත් කාලයක් කොහොම හරි කීයක් හරි අතර හරි හම්බ වෙවි. ඒ නිසා සාමාන්‍ය පොදුවේ තමයි වශයෙන් මිතුන් ලග්නෙට මේ රවි මාරුව බොහොම හොඳයි. අලුතෙන් මිතුරන් හම්බ වෙන කාලයක්. ඒ නිසා Tamanට මිතුරියන් හම්බ වෙන කාලයක් කියලා කියන්න පුළුවන් මිතුන් ලග්නේ ඔබට. අපි බලමු කටක ලග්න කොහොමද කියලා. හිතේ සතුටට කරුණ දෙන කාලයක්. මොකද හේතුව කට ලග්නේ රවි ග්‍රහය ගෝචරයෙන් 10 වෙන්නේ. රවි 10 වෙන්නේ ගෝචරීම සුබයි හිතේ සතුටට කරුණ දෙන කාලයක්. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මේ දැන් අපි කරගෙන ආපු කටයුතු තියෙන අන්න ඒවයි දියුණුවක් අත් වෙන කාලයක්. අලුතෙන්ම දෙයක් පටන් ගත්තොත් ඒක සහ අපි මේ දක්වා කරගෙන ආපු දෙයක් තියෙන අන්න ඒවයි දියුණුවක් ඇති වෙන කාලයක් කියලා කියන්න පුළුවන් මේ මාසේ. තමයි යම් දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඒක ඉෂ්ට සිද්ධ වෙන කාලයක්. ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයක්. තමන්ගේ පොකට් එක පිරෙන කාලයක් කිව්වොත් හරි. වෙනදට වඩා අපේ ආදායම සරු වෙන කාලයක් තමයි මේ වෙනදට වඩා ආදායම සරු වෙන කාලයක් තමයි කට ලග්නේ ඔබට. සාමාන්‍යයෙන් උසස් අයත් එක්ක කටයුතු කරද්දී පොඩ පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ කාලේ. මොකද හේතුව රවි කියන්නේ උසස් කට්ටිය තමයි නිරූපණය කරන්නේ. නියෝජනය වෙන උසස් අය. ඒ නිසා ප්‍රභූවරුන්ත් එක්ක ගම්මුල ආදානින්ත් එක්ක ප්‍රධානින්ත් එක්ක වැඩ කරද්දී පරිස්සමෙන් තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රධානින්ත් එක්ක කටයුතු කරද්දී පරිස්සමෙන් තමයි මේ කාලේ ගත කරන්න ඕන. සාමාන්‍යයෙන් තමන් නොදන්න කම නිසා නොතේනවස වැරදින් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා එහෙම පරිස්සම් වෙන්න ඕන. අතපිට සරු වෙන කාලයක් වගේම තමන්ගේ අය වෙනුවෙන් සේවාවක් සිදු කරන කාලයක් තමයි. ඒතකොට තමන් වෙත එන්නේ හොඳ උසස් කට්ටිය නෝ. මේ කාලේ හොඳ යාළුවෝ හම්බ වේවාට. තමන්ට උදව් උපකාර දෙන යාළුවෝ මේ මාසෙ තුල හම්බ වෙවි. දැන් අපි බලමු සිංහ ලග්නෙට කොහොමද කියලා. සිංහ ලග්නේ රවි ග්‍රහය ගෝචර වෙන්නේ 9 වෙනිට. ඒ කියන්නේ භාග්‍යස්ථානට. සාමාන්‍යයෙන් රවි ගෝචරයෙන් 9 වෙනිට එන එක නම් එච්චරම සුබදායි නැත. හේතුව ශරීර ශක්ති සම්බන්ධව අඩු වෙන කාලයක්. තමන්ගේ ශක්තිය අඩු වෙන කාලයක් කිව්වොත් හරි. ඒ නිසා ශරීර ශක්ති දුර්වල අසනීප දෙන්න පුළුවන්. පොඩ්ඩක් මේ කාලේ පරිස්සම් වෙන්න ඕන. සාමාන්‍ය ශරීරයට පන්නති ගතියක් ඇති වෙන කාලයක් මේ කාලේ. මේ වැඩ කරද්දී ප්‍රවේශම් වෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම සිංහ ලග්නේ ඔබට මේ මාසය තුල ශරීර සෞඛ්‍ය සම්බන්ධව අනිවාර්යෙන් ගැටලු තත්ත්වයක් තියෙන පුළුවන්. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕන. කෑමෙන් බීම පරිස්සම් වෙන්න. පොඩ්ඩක් හොඳමදි කාලයක් තමයි යන්නේ. තමන්ට අහිමි නිന്ദා පාස ලබන්න පුළුවන්. සිත්වල නිතර ඇති වෙන කාලයක්. හිත පීඩා ඇති වෙන පුළුවන්. ප්‍රේම සම්බන්ධ නිසා දුක් ගැටලු එන්න පුළුවන්. ඒ නිසා මේ මාසෙ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන සිංහ ලග්නේ ඔබ. ආදායම් ටික අඩු වෙන කාලයක්. තමාගේ සහෝදරියන් සමග වාද විවාද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවා අසනීප ශරීරසෞඛ්‍ය යාළුවා පීඩෙන්න පුළුවන්. පොඩ්ඩක් හොඳමදි කාලයක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. දැන් මුදල් අතින් අමාරු කාලයක් තමයි මේ සිංහ ලග්නේ ඔබට. අපි බලමු කන්‍යා ලග්නේ කොහොමද මේ රවි මාරුව කියලා. සාමාන්‍ය තමාට හෝ පවුලේ අයෙක්ට දරුවෙක්ට අසනීපයක් ඇති වෙන පුළුවන් කාලයක් තමයි මේ කාලේ. ඒ වගේම කාර්යකාරී කරන තැන අන් අයගෙන් උසස් අයගෙන් බාධා වෙන්න පුළුවන්. හිතතරමක් වෙන්න පුළුවන්. දැන් යාළ තමන්ගේ රාජකාරිය බාධා කරලා අකුල් හෙලන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් කාර්යකාරී කරන තැන පරිස්සම් වෙන්න ඕන මේ කන්‍යා ලග්නේ ඔබ මේ මාසය තුලදී. සනකට කියායි පා කරනවා. තමන්ට රැකියාව පා කරන කවුරු හරි අලුතෙන් එනවා තින්ට. එහෙනම් ඉන්න කෙනෙක් එක්ක හරි වාද විවාදයක් කියලා රැකියාව පාලා ජොබ් එකෙන් ගෙදර ඉන්න හිතෙනවා. අර ඒ වගේ කාලයක් තමයි මේ කන්‍යා ලග්නේ ඔබට. අවුවේ ඉන්න මේ කාලේ වැඩිපුරම සෙට් වෙන්නේ. ඒ කියන්නේ අපි සෙට් වෙනවා කියන්නේ අවුවේ මොනවා හරි වැඩක් සෙට් වුණොත් අවුවේ ඉන්න වෙනවා. අන්න ඒ වගේ නිසා අවුවේ ඉන්න කාලයක් තමයි මේ සිංහ කන්‍යා ලග්නේ ඔබට මේ කාලේ. උෂ්ණ රෝග වලින් පොඩ පරිස්සම් වෙන්න ඕන. දුර ගමන් බිමන් යෙදෙනවා. ගොඩ දුර ට්‍රිප් යන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ දුර ගමන් බිමන් යෙදෙනවා. නැත්නම් නෑගවල යන සිදු වෙනවා. නැත්නම් දුරවට ට්‍රාන්ස්ෆර් එකක් හම් වෙනවා. අන්න ඒ වගේ කාලයක් තමයි මේ කන්‍යා ලග්නේ ඔබට. සාමාන්‍යයෙන් රිය වේගයෙන් යද්දි පරිස්සම් වෙන්න ඕන. වේගයෙන් යන වාහන වල නැගලා යන්න එපා. පොඩ්ඩක් හදිසි අනතුරක් තියෙන පුළුවන් නරක කාලයක්. මානසික නිදහස අඩු වෙනවා. චිත්ත විවේක අඩු වෙනවා. සිත්වල තියෙන පුළුවන් කාලයක් තමයි මේ කාලේ කන්‍යා ලග්නේ ඔබට. හොඳ හිරු යාළුවෝ තරහ වෙන්න පුළුවන්. මිත්‍යත් එක්ක අවුල් වල තියෙන පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොඳ මදි. නිෂ්ඵල ගමන් බිමුත් එනවා. ඒ නිසා තමන් ගමන් බිම යෑමේදී හොඳ හොයලා බලන්න මේ ගමන යන්න මොනද කියලා බලන්න. එහෙම ඕනනම් පමණක් ඒ ගමන යන්න. නැත්නම් නිෂ්ඵල ගමන් බිම තමයි මේ කන්‍යා ලග්නේ ඔබට මේ මාසේ යෙදෙන්නේ. අපි බලමු තුලා ලග්නේ ඔබට කොහොමද කියලා. තුලා ලග්නේ රවි ග්‍රහය ගෝචර වෙන්නේ 7 වෙනිට.
ඒතර මේ හත්වැනි ගෝචර වෙන කාලේ තමගේ සහකාරව හෝ සහකාර සමග අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් දෙන්න අතර. ඒ නිසා දෙන්න අතර අන්න ඕන අවබෝධය තියාගෙන වැඩ කරා නම් කිසි මේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය මුදල් අතින් අගහිංගම ඇති වෙන කාලයක් ටක් වියදම් වැඩි වෙනවා. ඒ නිසා මුදල් අමාරුයි මේ කාලේ. තුලා ලග්නේ ඔබට මුදල් අමාරු වෙන කාලයක් තමයි මේ ඉදිරි මාස කාලය. සාමාන්‍ය සෙම්කෝප අසනීප උදරාබාධ වලින් පොඩ පරිස්සම් වෙන්න. කන කෑමෙන් බීමෙන් අනිවාර්යෙන් ප්‍රවේශම වෙන්න ඕන. විශේෂයෙන්ම අජීර්ණ රෝග අසනීප, සෙම් රෝග, කැස්ස වගේ අසනීප තියෙන්න පුළුවන්. ඒ නිසා මේ යන කාලේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව. සාමාන්‍ය සැපහසුවක් නැති ගවම ඉදන කාලයක් තමන්ගේ පවුලේ අවුල් වියවුල් තියෙන කාලයක් කිව්වොත් හරියටම හරි. අපි බලමු වෘශ්චික ලග්නයට මේ රවි ග්‍රහය ගෝචර වෙන්නේ 6 වෙනිට. එතකොට වෘශ්චික ලග්නේ 6 වෙනි කියන්නේ රෝග ස්ථානය, උපජය ස්ථානය. රවි ග්‍රහය 6 වෙනි ගෝචර වීම සුබ කාලයක් වශයෙන් තමයි වෘශ්චික ලග්නය ඔබට පෙන්වු කරන්නේ. සතුරු පාර්ශවයෙන් මේ උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ජය ලබා ගන්න පුළුවන් තමන්ට. ඒ නිසා සතුරෙක් ගුණත් වැඩ ගන්න කරගන්න පුළුවන් කාලයක් වශයෙන් තමයි වෘශ්චික ලග්නය ඔබට මේ කාලේ. හිතේ සතුට පෙරට වඩා තියෙන කාලයක් කිව්වොත් නිවැරදි. සාමාන්‍ය රැකී ආරක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාගේ මේ අදහස් ඉෂ්ට වෙන කාලයක්. රැකී ආරක්ෂා වාසනාවක් ලැබෙන කාලයක් තමයි මේ අප්‍රේල් 17 මේ 17 අතර කාලය තුරදී ඒ දේශිත සිද්ධ වේවි. සාමාන්‍ය අසනීප වෙච්ච කෙනෙක් ඉන්නවා නම් යා නිරෝග සම්පත්තිය උදා වෙන කාලයක්. බෙහෙත් ගත්තනම් අසනීපෙට මේ කාලය සුව වෙන කාලයක් වශයෙන් කියන්න පුළුවන්. ඒ නිසා වෘශ්චික ලග්නය ඔබට සුබ කාලයක් තමයි පෙන්වුම් කරන්නේ. සාමාන්‍ය නෑදෑයන් තමන් හොයාගෙන එනවා ප්‍රීති උත්සව සතු සාමීචි අන්නේ වගේ රාත්‍රී සාද පැවැත්වෙන කාලයක් තමයි වෘශ්චික ලග්නය ඔබට. උසස් අයගෙන් ගොත් අයගෙන් උදව් උපකාර ගන්න පුළුවන්. නීතියෙන් උදව් උපකාර ගන්න පුළුවන්. තමන්ට වඩා උසස් කෙනෙක් හිටියොත් එයාලගෙන් කතා කරලා උදව්වක් ඉල්ල ගන්න පුළුවන්. වෘශ්චික ලග්නය ඔබට හොඳ කාලයක් මේ කාලේ. දනු ලග්නයට රවි ගෝචර වීම මෙච්චර සුබදායි නෑ. දනු ලග්නය ඔබට රවි ගෝචර වෙන්නේ පස්වැන්නේ පුත්‍ර ස්ථානෙට. එතකොට දරුවන් ඉන්නවා නම් ඔවුන් අකීකරුවම් ඇති කරන කාලයක්. කිසි දෙයක් අහන්න නැති කාලයක් මේ යන කාලේ. ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. එච්චරම සුබදායි තත්ත්වයක් පෙන්වන්න කරන්නේ. සාමාන්‍යයෙන් බඩේ උෂ්ණ අධික බව පෙන්වන්න කරන මේ නිසා ගෑස්ට්‍රික් වගේ අසනීප වලින් පොඩ පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා හරියට තුන් වේල මේ කෑම ආහාර ගන්න ඕන. එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ මාසේ යම් තෙල් කෑමෙන් පරිස්සම් වෙන්න. ඒ ගෑස්ට්‍රික් වගේ අසනීප තියෙන්න පුළුවන්. සාමාන්‍ය සිතට කයට පීඩාදී කාලයක්, ඇඟේ මහන්සි තියෙන කාලයක්, සතුරු කරදරයක් නිසා හිතට බය තැති ගැනීම තියෙන කාලයක්, තමන් නොකල වැරද්දක් නිසා අනු තව කෙනෙක් ඔබගේ පස්සෙන් පන්නන්න පුළුවන් කාලයක් මේ කාලේ. එන ගමන් වල පරිස්සම් වෙන්න අතරම කරදර තියෙන්න පුළුවන්. වාහනේම කැඩෙන්න පුළුවන්. ඒ වගේ පොඩ පරිස්සම් වෙන කාලයක්. විශේෂයෙන්ම පළක් නැති ගමන් බිමන් යෙදෙන කාලයක් කිව්වොත් හරි. අනවශ්‍ය ගමන් බිමන් ගොඩක් යෙදෙන මේ කාලේ. තමන් විභාග ලියන්න ඉන්නවා නම් තමන්ගේ දරුවෙක් විභාග ලියන නම් මේ කාලේ ලිව්වොත් විභාගයක් එච්චර ප්‍රතිඵලයක් ගන්න බැරි කාලයක් වශයෙන් තමයි ධනු ලග්නය ඔබගේ පලාපල. මකර ලග්නය ඔබගේ රවි ග්‍රහය ගෝචර වෙන 4 වෙනිට 4 වෙනි රවි ගෝචරණය වෙච්ච සුබදායි තත්ත්වයක් පෙන්වන්න කරන්නේ. විශේෂයෙන් අවනම්බුවක් ලැජ්ජාවක් ඇති වෙන කාලයක් තමයි මේ කාලේ. හිතේ සැනසීම කියන්නේ අඩු වෙලා යනවා. පෑල් දොරින් පැන යනවා. පවුලේ අය සමග අවුල් වියවුල් ඇති වෙන කාලයක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. සාමාන්‍ය අනුමානයෙන් කරන වැඩවලින් වර්ධිනවා. ඒ කියන්නේ පරාජය ලැබෙනවා. අපි හරියට දැනගෙන කරන වැඩක් නොකළොත් ඒකේ පරාජයත්පත් වෙන කාලයක් වශයෙන් තමයි මේ කාලේ පෙන්වුම් කරන්නේ. ටික ණය තුරස් වෙන කාලයක්. ඒ නිසා මුදල් ගණන් කිරීමේදී පරිස්සම් වෙන්න ඕන. අමතර වේදන් සීමා කරන්න ණය වෙන පුළුවන් කාලය තමයි මේ මාසේ. ඒතකොට මුදල් අතින් අවීරතාවය ඇති වෙනවා. ටික අමාරු කාලයක් කිව්වොත් හරි. අනවශ්‍ය දේ වෙනුවෙන් අධික වේදන් දරන්න සිදුවෙන කාලයක් තමයි මේ යන කාලේ. සාමාන්‍යයෙන් කියනවා මේ රවි 4 වෙනි ගෝචර වෙද්දී ගෙදර සුද්ධ කරගන්නවා. ඒ කියන්නේ අපි වත්ත සුද්ධ කරන කියන්නේ ගෙදර එලිපිහිලි කරන කාලයක් තමයි මේ යන කාලේ මකර ලග්නේ ඔබ. අපි බලමු කුම්භ ලග්න කොහොමද කියලා. කුම්භ ලග්න කියන්නේ සිතට කයට සැනසීමදායක කාලයක් තමයි මේ කාලේ. කුම්භ ලග්නේ ගෝචර වෙන්නේ රවි ග්‍රහය 3 වෙනිනේ. එතකොට මේ කුම්භ ලග්නේ රවි ග්‍රහය ගෝචර වීම සුබඵල තමයි පෙන්වුම් කරන්නේ. සිතට කයට සැනසීමදායක කාලයක් වශයෙන් තමයි කියවෙන්නේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. තමා හිටපු තැනට වඩා ඉහළ අඩියක් හරි යන්න පුළුවන් කාලයක් තමයි මේ පෙන්වුම් කරන කාලේ.
වෙළඳ ව්‍යාපාර කරගෙන අයට විශේෂ දියුණුවක් විශේෂ ආදායමක් ගන්න පුළුවන් කාලයක්. කරන කියන කටයුතු දියුණු වෙන කාලයක්. සාමාන්‍ය හිත මිතුරන්ගේ ආශ්‍රය වැඩි වෙනවා. ඔවුන්ගේ උදව්පකාර ලැබෙන කාලයක් තමයි මේ යන කාලේ. ආණ්ඩුවෙන් උසස් නිලධාරීන්ගෙන් පොලිස් නිලධාරීන්ගෙන් උදව් උපකාර ගන්න පුළුවන්. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් කාලයක් තමයි කුම්භ ලග්නේ ඔබට. තමන් අසනීපෙන් හිටින අසනීප සුව වෙන කාලයක්. ගෙදර වාසනාව ලැබෙන කාලයක්. සාමාන්‍ය ගෙදර අලුත් වැඩියා කටයුත්තක් සිදු වෙන කාලයක්. අසනීපයෙන් වෙලා හිටින ඒක සුව වෙන කාලයක්. මල් වවන කාලයක් ගෙදර ලස්සන කරගන්න කාලයක්. අලුත් ගෙදර මිලදී ගන්න හොඳ කාලයක් තමයි මේ යන කාලේ. සහෝදරයෙකු උදව් ලැබෙන කාලයක්. තමන්ගේ සහෝදරයා තමන්ගේ සහෝදරිය කතා කරලා උදව්වක් වුණා ඉල්ලනවා. අර ඒ වගේ තමන්ට අනුන්ගේ සහෝදරයෙකු උදව් උපකාර ලැබෙන කාලය තමයි මේ යන කාලේ. පොඩි පොඩි ගමන් බිමන් යෙදෙනවා. ළඟපාත ට්‍රිප් යනවා කියන්නේ වගේ පොඩි පොඩි ගමන් බිමන් යාළුවොත් එක්ක හවුස් සෙට් වෙන්න. අර ඒ වගේ ගමන් බිමන් යෙදෙන කාලයක් තමයි කුම්භ ලග්නේ. මීන ලග්නේ රවි ගෝචරයෙන් දෙවන්නට මේ කාලේ නම් පොඩ්ඩක් මීන ලග්නේ ඔබට හොඳ නැහැ. විශේෂයෙන් පොඩ්ඩක් මුදල් ලෝකේ පීන වියදම් කරන්න කාලයක්. මුදල් හදල් මේ වියදම් කරද්දී පරිස්සම් වෙන්න ඕන මේ කාලේ. විශේෂයෙන්ම ණය ගන්නනම ණය දෙන්න යන්න එපා. ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙයි, දුන්න ණය ගන්න බැරි වෙයි. මුදල් අතින් ටිකක් අමාරු කාලයක් වොත් හරි ඇස්වල අපලා ඇහැ රොඩක් හරි යන්න පුළුවන්. මුහුණේ කුරුල්ලා ඇති වෙන්න පුළුවන්, ලපකලා ඇති වෙන්න පුළුවන්. අර ඒ වගේ කාලයක් තමයි මේ යන කාලේ. පවුලේ කට්ටියත් එක හිතවරක් වගේ වෙන්න පුළුවන්. වැරදි දකින්න පුළුවන්. වචනෙන් ආයේ කෑ ගහන්න පුළුවන් පොඩ්ඩක්. ඒ නිසා පවුලේ කට්ටියත් වැඩ කරද්දී පරිස්සමෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඕන මේ කාලේ. මිත්‍යත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. නෑදෑයොත් එක්ක ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා හරි අවබෝධයෙන් කාලය ගත කළොත් ගැටලුවක් නෑ ඔබට මේ කාලේ. රැවටීම් වලට අහු වෙන කාලයක් නිසා පරිස්සමෙන් මේ වැඩ කරගන්න. රැවටීම් වලට අහු වෙන කාලයක් නිසා අවධානයෙන් සිටින්න මේ ලග්නේ ඔබ. අද නවතින්නම්. ඔබට තෙරුවන් සරණයි. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපට සහයෝගය දක්වන්න.